අද අපේ පුංචි බබාලා දෙන්න එක්ක අපි තේවත්තේ පල්ලියට ගියා. මේ දෙන්න එක්ක අපි නිතරම වගේ මෙහෙට එනවා. අපේ වයිෆ්ගේ ගෙදරට ඉතාම ළඟින් මේ පල්ලිය පිහිටලා තියෙන නිසා මේ තැන අපිට හරිම හුරු පුරුදුයි. ඉතින් බලන්නකෝ අද අපේ මේ පුංචි බබාලා දෙන්න මොනවද කළේ කියලා. මේ දෙන්නගේ හුරතල් වැඩ වගේම පොඩි පොඩි දඟ වැඩත් අද අපිට දැක ගන්න ලැබුණා. එහෙනම් අපි එකතු වෙලා මේ පුංචි සොඳුරු මොහොතන් රස විඳිමු. අක්කයි නංගි දෙන්නම ඩාන්ස් කරන්න හරිම කැමති. කොහොමද අපි අක්කා දාන ලස්සන ඩාන්ස් එක? ඒ වගේම දෙන්න එකතු වෙලා දාන හුරතල් ඩාන්ස් එකකුත් මේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අවසානයේ වෙනකම් අපිත් එක්ක රැඳී ඉන්න. අපේ මේ පොඩියෝ දෙන්න පොඩ්ඩක් ඉතින් නෑ ගොඩක් දඟයි. මේ දෙන්නව වීඩියෝ කරන්න කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙවෙයි. එක තැනක ඉන්නෙත් නෑ. හැම වෙලෙම දුවනවා, පනිනවා, සෙල්ලම් කරනවා. ඒත් මේ දෙන්නගේ හුරතල් වැඩ සහ ලස්සන මතකයන් කැමරාවට අල්ලගන්න අපි හැමදාම උත්සාහ කරනවා. අපේ නංගි බැංචිත තාම හරියට ඇවිදින්නත් ටිකක් අමාරුයි. ඒත් එයා අක්කා එක්ක තරඟට වගේ ඇවිදිනවා, දුවනවා, ඒ වගේම කතා කරන්නත් ලොකු උත්සාහයක් ගන්නවා. එයාගේ පුංචි පුංචි උත්සාහයන් බලද්දී අපිට හරිම සතුටුයි. දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගන්න මේ පුංචි පැංචි හරිම හුරතල්. අපේ අක්කා කටේ ඇඟිලි ගහන එක නවත්තන්න නම් අපි ගොඩාක් උත්සාහ කරනවා. ඒත් ඒක නවත්තන එක නම් හරිම අමාරුයි. ඇත්තටම කියනවා නම් ඒක අමාරු වැඩක් නෙවෙයි, කරගන්න බැරි වැඩක් වගේ. කොච්චර කිව්වත් ටික වෙලාවකින් ආයෙමත් කටේ ඇඟිලි ගහනවා. ඉතින් අපිත් තවම මේ පුරුද්ද අයින් කරගන්න උත්සාහ කරනවා. මේ මොන පාටද? ඔය කොලේ මොන පාටද? ඈ? කොළ පාට නේද? ඒ කොලේ ලස්සනයි නේද සුදු? ඒක සුවඳයිද? සුවඳයිද? මොන සුවඳ දෙන්නේ? ඈ මොන සුවඳ දෙන්නේ? ඊයක්කි. ඒක අකි ගන්න බෑ. ඒක ගන්න බෑ. නංගි නංගි ඔය මොකද්ද ඔය කටේ දැම්මේ? මොකද්ද කටේ දැම්මේ? නංගි මේ කටේ දාන්නේ නංගි මේ කප් නංගි ගෙදර යන්ද? ගෙදර යන්කෝ නංගි. අපේ වයිෆ්ගේ තාත්තාට හරිම එකතුයි. තාත්තා ඉන්න වෙලාවට නම් මාව ගණන් ගන්නෙත් නැති දෙන්නම එන්න දැන්. එයාලා දෙන්නම දෙන්නම එන්න. සෙල්ලම් කරනවා, ඇවිදිනවා, හුරතල් වෙනවා. ඒ බැලීම දැක්කම ඇත්තටම හරිම සතුටුයි. අග්ගි මොකද කරන්නේ? සීයද? දෙන්න එන්න නංගි එන්න අපේ නංගිගේ ඇවිදගෙන යන වේගය ගැන නම් එයා පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. එයා ඇවිදින වේගයට නම් අපිට බයයි දැන් වැටෙයි කියලා. ඒත් එයාට නම් මේ ගැන කිසිම ගාණක් නැහැ. පුංචි කකුල් දෙකින් පුළුවන් තරම් වේගෙන් ඉස්සරහට යනවා. ඒ හුරතල් වැඩ දැක්කම අපිට හිනාත් යනවා, බයත් හිතෙනවා.
අපේ අක්කට නම් බිම වැටිලා තියෙන පුංචි කොළ කෑල්ලක් හරි කෝටු කෑල්ලක් හරි අහින්දලා අතේ තියාගන්නම ඕනේ. ඕනද? ඒ වගේ දෙයක් දැක්ක ගමන් එයාගේ අවධානය ඒකට යනවා. ඉතින් අතට අරගෙන හොඳට බලනවා අරගෙන යනවා. ඒකත් එයාගේ හරිම හුරතල් පුරුද්දක්. මම නම් හරිම ආසයි මේ දෙන්නගේ ඩාන්ස් බලන්න. මම කටින් පොඩ්ඩි සද්දයක් දුන්නත් මේ දෙන්න එකට නටන්න පටන් ගන්නවා. ආදී දෙන්නව නටන්නේ. සංගීතයක් තිබුණත් නැතත් යාලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. සතුටින් නටනේ පුංචි හුරතල් වැඩ දැක්කම අපිට හරිම සතුටුයි. අකින් නටන අකින් නටන දැන් අම්මි දැන් යන් කියා ඉන්නේ. මොකද අපේ පොඩියෝ දෙන්නට කෑම කවන්න වෙලා තියෙන නිසා. ඉතින් එයා ඒ වැඩේ ලෑස්ති කරගෙන ඉන්නවා. එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. ආයෙත් දවසක අලුත් ලස්සන මතකයක් අරගෙන ඔයාලා හමු වෙන්න එන්නම්. අපි වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. බයි.